අද දින සිට සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට ප්‍රතිඵල සටහනක් නිරීක්ෂණය කිරීම සඳහා පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව onlineexams.gov.lk සබැදියට පිවිස ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම මගින් ප්‍රතිඵල සටහනක් බාගත කර ගැනීම හෝ බැලීමේ හැකියාව පවතිනවා. මේ අතර www.donates.lk සහ www.results.exams.gov.lk යන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල ලබාගත හැකි වෙනවා. එමෙන්ම සියලුම විදුහල්පතිවරුන් හට onlineexams.gov.lk සබැදියට පිවිසීම මගින් අයදුම්පත් එවීම සඳහා දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිතා කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා. සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත ලබා දී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිතා කර onlineexams.gov.lk සබැදිය මගින් පළාතේ සහ කලාපයේ සියලු පාසල්වල ප්‍රතිඵල බාගත කර ගැනීම නිරීක්ෂණය කළ හැකියි. තවද පාසල්වල මුද්‍රිත විභාග ප්‍රතිඵල ලේඛන විදුහල්පතිවරුන් වෙත නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු නිකුත් කරන බව දැනුම් දී ඇති අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා onlineexams.gov.lk සබැදිය ඔස්සේ 2025/5/2 දින සිට 2025/5/16 දින දක්වා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.